Taranga Production. දර බලන්න සුපිරි පොරෝ තලේ මිටයි දෙකම එක වගේ. තාත්තේ අද අපි තොරම් බලන්න යමුද? නේද බං ඔය තොරණ තියෙන්නේ? අර එහා ගමේ අසන්න අයියලා ගෙදර ළඟ. ආහා එහෙනම් යමල්ලා. ආහා තාත්තේ යමු. හැබැයි රැයට නම් යන්න වෙන්නේ නැහැ දවල්ට යමල්ලා. තාත්තට පිස්සු තාත්තේ දවල්ට කොහෙද තොරම් තියෙන්නේ? දවල්ට තොරණ කොහෙවත් අරන් යනවද? ඒක ඇත්ත තමයි නේද තාත්තේ? හත්වලාමේ මුල්ලගෙන් ඇති වදේ හත්වලාමේ. තව ටිකයි තාත්තේ යමු. තාත්තේ කොඩිත් දාලා. තොරණ රැයට වඩා දවල්ට හොඳට පේනවා. මාමේ උදෙන්ම කොහෙද යන්නේ? අපි යනවා තොරම් බලන්න. දවල්ට කොහෙද බොල තොරන් තියෙන්නේ? ඇයි දවල්ට තොරණ අයින් කරනවද? නෑ ඉතින් මම කිව්වේ දවල්ට ලයිට් දාන්න නෑනේ. තාත්තටයි පුතාටයි දෙන්නම් පිස්සු. යන්න බලලා එන්න. මූට පිස්සු බා. දවල්ට තමයි තොරණ හොඳට පේන්නේ. ඇත්ත තාත්තේ තොරණ ලස්සන බලන්නකෝ. මම නම් මේ වගේ ලස්සන තොරලක් දැකලම නෑ. ඒකනේ මං කිව්වේ. බලහං රූප ටික හොඳට පේනවනේ. ඒත් කෝ තාත්තේ ලයිට්? ඉතින් බං දවල්ට ලයිට් දාන්න නැහනේ බං. එහෙනම් මොකටද තාත්තේ දැන් ආවේ හත්ති ලව්වයි? බං මට රැයට ඇස් පේන්නේ නැහැ. ඒකෙන් මං දවල්ට ආවේ බං. යන්කෝ එහෙනම් තොරල් ළඟට බලන්න. ළඟට ගිහින් බලමු තාත්තේ. ගොඩක් උසට හතරත් එක්කනේ. බලන්නකෝ මේ කොච්චර මහන්සියක්ද හදන්න. ඔව් පුතේ කොච්චර ඉතින් මහන්සි වෙන්නේ නැද්ද නේ? ඉතින් මේ විශේෂ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගේන්න හේතුවක් උනේ මේ අලංකාර තොරණ නිර්මාණය කරේ අපේ තරංග ප්‍රොඩක්ෂන් ටීම් එකේ ඉන්න අසන් මල්ලි. ඉතින් එයාට ලබන අවුරුද්දෙත් මේ වගේ ඊට වඩා ලොකු තොරණක් ගහන්න ටික ධෛර්යය ලැබෙන්න කියලා ඔයාලත් ප්‍රාර්ථනා කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. මට මම පිළිකුලකි එය